දවසක් පුංචි ඔටු පැටියෙක් එයාගේ අම්මාගෙන් ඇහුවා අම්මේ ඇයි අපේ පිටේ මේ වගේ ලොකු මොල්ලියක් තියෙන්නේ කියලා. අම්මා hina වෙලා කිව්වා පුතේ අපි කාන්තාරයේ සත්තු. වතුර නැති දවස් ගාණක් කාන්තාරයේ යද්දී වතුර ගබඩා කරගන්න තමයි අපිට මේ මොල්ලිය තියෙන්නේ. පැටියා ආයෙත් ඇහුවා එතකොට ඇයි අපේ කකුල් මේ තරම් දිග යටිපතුල් මේ තරම් මහත? අම්මා කිව්වා ඒ කාන්තාරයේ තියෙන මෘදු වැලිවල ගිලෙන්නේ නැතුව ලේසියෙන් ඇවිදින්නයි. පැටියා ආයෙත් ඇහුවා ඇයි අපේ ඇහිබැමි මේ තරම් දිග? අම්මා කිව්වා කාන්තාරයේ දරුණු වැලි ගුණාටු වලින් අපේ ඇස් බේරගන්නයි. පැටියා ටිකක් වෙලා කල්පනා කරලා මෙහෙම ඇහුවා හරි අපිට මොල්ලිය තියෙන්නේ වතුර තියාගන්න. කකුල් තියෙන්නේ වැලිවල යන්න. ඇහිබැමි තියෙන්නේ කුණාටු වලින් බේරෙන්න. එහෙනම් අම්මේ අපි මේ සත්තු අත්තක් ඇතුලේ කූඩු වෙලා මොකද කරන්නේ? ඔයා කොච්චර දක්ෂයෙක් වුණත් ඔයාට කොච්චර හැකියාවන් තිබුණත් වැඩක් නැහැ. ඔයා ඉන්නේ වැරදි තැනක නම්. ඔබේ වටිනාකම තේරුම් නොගන්නා තැන්වල සිරවි ඔබේ හැකියාවන් විනාශ කරගන්න එපා.